හලෝ මාළු ඉන්නවා බලනවනම් මාළු අම්බෝ මෝරෙක් නේද මෝරෙක් ඉන්නවා fun JW fun crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun බලත් ගනින් කොබන් fun JW fun crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun බලත් ගනින් කොබන් ෆන් හලෝ ඉතින් ඕගලන්ට කොහමද හොඳින් ඉන්නවා කියලා හිතනවා අපිත් මේකේ කලින් කතාව බැලුවේ නැත්තම් මෙන්න මේ උඩ තියෙන කාඩ් එක ඔය තියෙන්නේ දකුණත පැත්තේ ඒ කියන්නේ ඔයාගේ දකුණත පැත්තෙන් උඩට වෙන්න ඔන්නපත් වුණා ඔය කාඩ් එක ක්ලික් කරොත් එහෙම ඕගලන්ට පුළුවන් බලා ගන්න කලින් අපි මොකද කරේ ත්‍රිකෝණාමලය ඇවිල්ලා කියලා මේකේලා පාර්ට් 2 එක ඉතින් අද අපි ආවේ ත්‍රිකුණාමලයේ තියෙන ලස්සන තවත් දූපතකට පරවි දූපත් පිජන් අයිලන්ඩ් එකට අපි ආවේ මේ අයිලන්ඩ් එකේ පිටිපස්සට තමයි මම දැන් පොඩ්ඩක් යන්නේ බලනවා මේ පිටිපස්සේ මොනවද අපිට බලන්න දෙයක් තියෙනවද කියලා මම ගියේ නැති හින්දා කලින් සිප්පි කටු තියෙන්නේ තනිකර කකුල යනුනොත් එහෙම තරු තමයි පිටිපස්ස පැත්තත් ලස්සන ඇතරම මේ පොඩි වැල්ලක් තියෙනවා මෙතන ලස්සනම ෂොට් එකක් තියෙනවා මට මේ ෂොට් එකම අරගන්න පොඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ මේ වෙලාවේ කමන්න මම පුළුවන් ටික විතරක් පෙන්නන්නම් හරි ලස්සනයි මගේ දකුණත පැත්ත කියන ඔයගලන්ට පේන දකුණත පැත්ත හරි ලස්සන view එකක් තියෙනවා මට ඒක සම්පූර්ණයෙන් ගන්න බෑ මේ පොඩි ආදර ජෝඩු ඉන්න ඇවිල්ලා ඒකින් දෙකින් කරන්න දෙයක් නෑ ඒගොල්ලන් වීඩියෝ එකට අහුවෙන හින්දා අන්තිර ඔය ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒක අල්ලන්නේ නෑ පවුනේ කවුරු නැත් ඉතින් ඒගොල්ලන්ගේ පාඩුව ඒගොල්ලන්ට ඉන්න දීලා මම මගේ පිටිපස්ස පැත්ත වුණ ඔය පැත්තෙන් ඔය ඔයගොල්ලන්ට පේන ටික තමයි ඉතින් දැන් මට කරන්න වෙන්නේ වතුරටත් පොඩ්ඩක් බහැලා බලමු මේ වතුරට බැස්ස ගමන්ම අපිට අන්න ඉන්න පාට මාළුවෙක් මොකෙද දන්නේ මොකක් හරි වර්ගයක් ඇති ඒ මාළුවව ඉතින් මම ලස්සනට වීඩියෝ කරගන්න පුළුවන් වුණා බලමු මේ ඒ මාළුවද මන් දන්නේ ආයෙත් එන්නේ ඕන පොඩ්ඩක් ඕනට වැඩි කවන්න මේ එකම මාළු සෙට් එකද මන් දන්නේ කැමරාවට නිතරම එන්නේ ඒ මාළුත් දන්නේ නැහැ හැබැයි මේවයි තියෙන වර්ග නම් මන් දන්නේ ලස්සනයි ඔයගොල්ලන්ගේ ඇස් දෙකට මේ ලයිව් බලනකොට මේ මන් දින්නේ මේ මම මේ ස්නූකල් පාර දාගෙන දන්නේ රයිට් ඔන්න ලස්සන view එකක් තියෙනවා මට සම්පූර්ණයෙන්ම පෙන්වන්න බෑ මගේ දකුණත පැත්ත ඒක නිසා මේ භාගයට වගේ පෙන්වන්නම් එතන ඉහාට ගල් උඩයි ගස් උඩයි එතන පොඩ්ඩක් කේස් ඒකින්ද රයිට් අපිට මේ කළු මාළුවත් ලස්සනයි ඉතින් ඕගොල්ලෝ තාවොත් මේ පැත්ත බලන්න ලස්සනට මේ ඇවිල්ලා පොඩි ස්නූකලින් පාරක් දාලා අපිට පුළුවන් මේ මෝරු බලන්න තව ලස්සන මාළු බලන්න පොඩි ගානක් වේදම් කරන්න වෙනවා ඔයගලන්ට මේ ලංකාවේ කට්ටියට නම් එච්චර ලොකු ගානක් යන්නේ නැහැ නමුත් විදේශ රටක කට්ටිය આવුත් එම ලොකු ගානක් යනවා මේ මෙතනට එන්න ඒගොල්ලන්ට අපි කියමු 20000ක් වගේ ඒ කියන්නේ මේ ඉන්න විතරක් ඒ වගේ ගානක් යනවා එක්කෙනෙකුට ඉතින් ලංකා කට්ටිය මම හිතන්නේ එච්චර ගානක් ගන්නවා කියලා මම මතක නැහැ තරම ගත්ත ගාන මේ මොන්න ඉතින් මම මේ පැත්ත බලලා දැන් අපි ආපු පැත්තටම ආයිත් ආවා ආපු පැත්තෙන් තමයි මේ ඔයගලන්ට කොච්චර පීනන්න පුළුවන් වුණත් ඔයගලන්ට මේ කිට් එක ගන්නව වෙනවා මේගොල්ලන් නිකන් මේ කිට් එක නැතුව බහින්න දෙන්නේ නැහැ ආරක්ෂක කට්ටල අරගෙන අපි මම දැන් ඇවිදගෙන යනවා මේ හරි අමාරුයි මෙතන ඇවිදින්න කකුල පොඩ්ඩක් කැපෙනවා මේ සිප්පි කටු වලට ලස්සන පැත්තක් අපි දැන් යන්නේ ඔන්න ඔය පේන පැත්තේ තියෙන සිරිනර මණ්ඩ යන්නේ ඒගොල්ලන් කොටු කරලා ලස්සනට හදලා තියෙනවා අපිට පුළුවන් ඒගොල්ලන්ම ඒ ඉන්න මහත්වරුම මේ අපි අරගෙන යනවා මේ මොකද ඇතුළ බලන්න ඒ කියන්නේ අපිට කිමිදිලා බලන්න දෙයක් නැහැ අපිට ස්නෝකලින් ස්නෝකල් පාරක් දාන්තා තියෙන සිංහල වචනින් ඉන්නේ අපේ එකපාරට වැල්ල සිමින රැල්ල අපිට මෙහෙම කියන්නේ නැහැ කොල්ල ගියා මේ පැත්තෙන් ෆුංගා
අපි ආපු සෙට් එකම වගේ යන්න ලෑස්ති වුණාන් පස්සේ කීප දෙනෙක් ආයෙත් බය වෙලා වගේ ආපස්ස ගැහුවා මේක යන්න බෑ කියලා. බය වෙන තරම් දෙයක් නැහැ. මෝරු හිටියා කියලා මේ මං හිතන්නේ අර චිත්‍රපටිවල වගේ ඉන්න මෝරු ඉන්නවා කියලා. සාමාන්‍ය ලොකු මෝරු ඇති. ඒගොල්ලෝ කියන විදිහට එහෙම කරදරයක් කරන්නේ නැති මෝරු ඉන්නේ. ඉතින් කියන්න බෑ. ඉතින් අපි දන්නේ නැහැ නේ මෝරත් එක්ක කතා කරේ නැහැ. මෙන්න මේ සිපි කටුව වුණාම තරු පේනවා. මේ කොරල් පරයි සිපි කටුවේ මික්ස් වෙලා තියෙනවා. ඕක වුණාම පොඩ්ඩක් තරු පේන ඉඳලා සෙරප්පු දෙයක් දාගෙන එනවනම් ඇවිල්ලා මගින් ගලවන්න පුළුවන්. ගලවලා වතුරට වහින්න තියෙන්නේ. අපිට කකුලට දාන්න දේවල් එතකොට හුස්ම ගන්න ඒ කට්ටල ඒකට ඉංග්‍රීසියෙන් ස්නූකල් කිට් එක ෆින්ස් ඕන දෙයක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගෙන් අරගෙන තමයි එන්න තියෙනවා. මම පොඩ්ඩ ඉතින් ඇවිදගෙන යන්න. මොහොත නම් හරි පැහැදිලි. අවුවත් තදටම නෑ නමුත් ටිකක් අවුව සැරයි. මං ඉතින් අර ගොඩාක් කළු වෙයි කියලා මේ මූණේ පොඩ්ඩක් උලා ගත්තා. ක්‍රීම් ටිකක් මේ නැත්තම් දන්නවනේ මේ සම්පූර්ණයෙන්ම කළු වුණාම අඳුර ගන්න බැරි වෙනවනේ මට මාවුනේ. ඉතින් මෙතනින් අපි බැහැලා රවුමක් යන්නේ සුදුනොනත් ඉන්නවා. ඒගොල්ලෝ දැන් පුරුදු වෙනවා. අතරම අර මහත්තයෙක් ඉන්නේ. මේ මහත්තයා තමයි මේ ඕක අපුව ඇදගෙන යන්නේ. ඕක අල්ලන් ඉන්න තියෙන්නේ. මේකට මේ සිංහලෙන් කියන නම මතක නැහැ නැතරම. ඉංග්‍රීසියෙන් කියන නම මතකත් නැහැ. මේ කමන්නේ. අපි කොහොම රබර් ටියුබ් එකක් කියලා ඒකේ එල්ලිලා අපිට නිකන් යට බලාගෙන යන්න තියෙන අර මහත්තයා කරන්නේ ඒක ඇදගෙන යන එක. එන මහන්සි ඇති මේ මිනිස්සුන්ට තියෙන කමන්නේ මේ අපි මරන් තින් පුළුවන් විදියට මං කකුල් දෙකෙන් සපෝට් එකක් දෙනවා යාට ඉස්සරහට යන්න. නිර්වාණ ඉන්නවා. නිර්වාණ ලෑස්ති යා බය නැහැ යන්න ලෑස්ති කිව්වා. අනිත් 3-4 දෙනෙක්ම බය වුණා එන්න. ඒතර මහා නිර්වාණුයි අපේ බුද්ධික මල්ලියේ ඉන්නවා. අපේ ටියුබ් එකේ සුදු නෝනයි මහත්තයා ඉන්නවා. අනිත් ටියුබ් එකේ ඔන්නෝම යට බලාගෙන අපිට යන්න තමයි තියෙන්නේ. ඉතින් කැමරාවට හොඳ දේවල් අහුවෙයි කියලා හිතනවා. බලමු මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට. තාම උඩ ලෑස්ති වෙනවා. ඉතින් ඒකට මේ හොරුත් නෑ වගේ. වතුර සාමාන්‍යයෙන් පැහැදිලි මේ කැමරාවට මේ කැමරාවද ලොකු කැමරාවක් නෙමෙයි. ඉතින් මේකටත් පැහැදිලිව පේනවා කියන්නේ වතුර සාමාන්‍යයෙන් පැහැදිලි. ඔන්න එහෙනම් අපි ගමනේ ඇත්තටම කිව්වම පීනන් යා ඇදගෙන යා කිව්වත් කවන්නේ. මෙහෙම බලවම නිකන් ලොකු සීන් එකක් පේන්නේ නේ රැල්ල ගහලා නිකන්. එහෙම නෑ. මේ කැමරා මට්ටමේ ඉඳන් එහෙම පේන්නේ ලොකුවට. බයන දැන් නෑ ගිලෙන්නේ නෑ. ඔක්කොම ඇඳගෙන ඉන්නේ. මේ නුද්දික නිර්වාණ නෑ පැත්තේ අපි වැදගෙන යන මහත්තයා ඇදගෙන යනවා දෙයිනේ කියලා. මේ මහත්තයාට ජය වේවා. එමෙ ඉන්නේ මම. ඔන්න ඉතින් අපි ඉස්සරහට යනකොට පළවෙනිටම හම්බෙන මාළු සෙට් එක. මේ ඇවිල්ලා නමක් ඕන්නම් මන් දාලා කියන්නම්. මේගොල්ලන්ට කියන්නේ බ්ලැක් මෝරිස්. හරි වක්කලා හම්බුනේ. ඒ වගේ නමක් දාලා අපි කතාව පටන් ගමු. මේ මාළුවෙන් නෙමෙයි මේ කකුල. ඊට යටින් ගියේ මාළුවෙක් සුංගාලා. ඉතින් ඔය ෆින් එකෙන් ආධාරයෙන් තමයි ලේසියෙන් පීනා යන්න පුළුවන්. මාළුවට පයින් ගහනවද මන් දන්නේ නැහැ. මේ මාළුවත් මේ කැමරාව කැල්ලුවාම එන මාළුවෙක් ඉන්නව නිතරම මේ අර එහා පැත්තේ දුපති පිටිපස්සට මාළුවක් දන්නේ නැහැ. කොහොම හරි ඔන්න කොරල් පර තිනවා. ලස්සනයි. කැමරාවට පේනවට වඩා ලස්සනයි. ඔයගොල්ලන් ලයිව් දකින්නකොට හරි ලස්සනට පේනවා. මේ මාළුන්ගේ පාටවල් මේ කැමරාවේ ක්වොලිටි එක අනුව ඉතින් ඔහොම වෙවුනට ඕගොල්ලන් ගිහිල්ලා බලන්න හරි ලස්සනයි. මේ හරි නිස්කලංකයි. ඒ කියන්නේ මාර ගතියක් තියෙනවා යට බලාගෙන යනකොට. කැමරා ඇන්ගල් එක පොඩ්ඩක් අවුල් වගේ කමන්න මම ඒක හදාගන්නම් ඉදිරි වීඩියෝස් වල.
මොකද හරි අමාරුයි මේක තනිය අතින් අල්ලන් අර මනුස්සයරත් පොඩි සහයෝගයක් දෙන්න එපා පීනවල. නැත්නම් තුන් දෙනෙක් ඇදගෙන යනවා කියන්නේ ඔය ටියුබ් එකේ. මේ ඇවිල්ලා මං හිතන්නේ මේ මී මාළුවෙක් උකද. මීයෙක්ගේ හැඩේ තිබුණේ නේද? මේ යන්නේ. අපි පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා මාළු පොකුරක්. මේ කොරල් පර උඩින් ඉන්න මේ මාළු පොකුර මාළු පොකුරේ ලස්සනයි, හරි ලස්සනයි. මේ එක රංචුවට ඉන්නේ මාළුන්ට කියන නම් නම් දන්නේ නැහැ. ඔන්න ඉතින් මමත් මේ නිකන් ඕගලන්ට බලන්න මේ කැමරා එක අල්ලගෙන යන්න. අර ඉන්න නිකන් සීබ්‍රා වගේ මාළුවෙක් දැක්කද නිකන් කළුයි සුදි මාළුවෙක්. මේ මාළු හරි ලස්සනට පෙවුණා එතනදී. මේ කැමරාවට පේනවට වඩා හරි ලස්සනයි. ඕගොල්ලන් ගිහිල්ලාම බලන්න ඕනේ. ඒකේ ඒ එක්ස්පීරියන්ස් ඒ අත්දැකීම ගන්න ඕගොල්ලන් යන්න ඕනේ. එක එක පාටින් මාළු එක එක ලස්සන මාළු. සෙට් එක උන් හෙල්ලෙන්නේ නැහැ හැබැයි. ඒ ටයිම් එකට වෙවි ඉන්න වතුර පාරත් එක්ක. මේ ගල් දාලා ගැට ගහලා තියෙන්නේ මේවා. ඒවා අල්ලගෙන යනවා සමහරලාට. මේ මොකෙද්ද? මේ මං හිතන්නේ ඉදල් ඉරට්ටක් වගේ මාළුවෙක්. අපි කියමු ඉරටු මාළුවා කියලා. ආනේ නිකන් ආන්දික් වගේ නේද? මාළු ගැන දන්න කට්ටිය නම් ඩක් ගාලා දැක්ක ගමන් අඳුර ගන්නවා ඉතින්. මම නම් හිතා ගන්නත් බෑ මේ නම මොනවද කියලා. ආයෙත් තව රංචුවක්. ලස්සනයි. මේ බටේ කටේ. මේක උඩට එලා පාරයියක් හරි වැහුවොත් එමේ ඉවරයි. හුස්ම අරන් ඉවරයි. මේක මාළු මම හිතන්නේ 1000ක් වගේ ඉන්නවා නේ. මෙන්න විශාල මාළු ප්‍රමාණයක් ඉන්නවා. මේ වර්ගයෙන් මම මේ පේන වර්ගයෙන්. කහ පාට වරල සහිත. මොකද මේ? ඔයගොල්ලෝ දන්නවද මේ මාළුන්ගේ නම් පොඩ්ඩක් දාන්න බලන්න කමෙන්ට් එකක්. ඔයගොල්ලෝ දන්නවනම් මේ කහ පාට මාළුවට කියන්නේ කියලා. මේ කහ පාට වරලා තියෙන මාළුවට. තව ටිකක් අපි පොඩ්ඩක් හිමින් මේ ඇදී ඉස්සරහට යනවා. හැබැයි මෝරෙක් නම් පේන මානෙක නෑ. වෙලා හොඳයිද කොහෙද අපේ? මේ ඉන්නේ සීබ්‍රා වගේ මාළු සෙට් එකක්. කළුයි කහයි මික්ස් වෙච්ච අම්මෝ මෝරෙක් නෑ ගෝගා. මෙන්න මෝරු දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා පේනව නේද ඔයගලන්ට? හරි මැද ඉන්නේ දැන්. ටක් ගාලා ගියා හැබැයි උන් දෙන්න. කොච්චර විශාලද දන්නේ ටිකක් ඈතින් පෙවුනේ. ඔය ඉන්නේ ළඟට වෙනවා. මේ පරණ සෙට් එකක්ම ඉන්නවා මෝරු සෙට් එකක්ම ඉන්නවා. මෝරු 1 2 3 මෝරු 4ක් විතර ඉන්නවා. මං හිතන්න විදියට අඩි 5ක් විතර දිග ඇති. මම පේන විදියට පොඩක් ඈතින් ඉන්නේ. හැබැයි එම කරදරයක් කරන්නේ නැති පාටයි. මොන වර්ගයේ මෝරුද කියලා නම් මන් දන්නේ නැහැ. මෝරා ඉතින් මෝරානේ. හැම මෝරා හින්දා කෝකරත් කියලා අපව මේ පැත්තට එන එක හොඳයි. මේන් කන ගාවින් යන්නේ හැබැයි ජවුල් නැහැ. හැබැයි කරදරයක් නැති මෝරු. මම හිතන්නේ මිනිස්සුන්ටත් පුරුදු වෙලා ඇති මේ නිතරම මිනිස්සු එන හින්දා මෙතනට. මේ ඇවිල්ලා රංගපාන මෝරු සෙට් එකක්. මේගොල්ලන්ගේ මේ ඩියුටි ඇවිල්ලා මෙතන පොඩ්ඩක් කැරකිලා යන එක මම හිතන්නේ. හොඳයි මෝරු දැකගත්තා. ලොකු සයිස් මම සම් අඩි 6ක් විතර ඇති 5ක් විතර දිග. ෂේප් එක යන්නේ ගොඩාක් යන්න නැතුව ගැඹුරට. කැස්බෑක් වගේ නම් සෙට් උන්නේ නැහැ. දැල්ලෙක් කකුලුවෙක්
ඉස්සෙක් වගේ තාම සෙට් උන්නේ ඉඳී දන්නේ ඉන්නවත් ඇති පේන්නේ නැද්ද දන්නේ මේ කොරල් පරාස්සේ හැංගිලා ඉන්නවද කියලා කවුද දන්නේ හැබැයි හරිය ලස්සන කොරල් පර ටිකක් තියෙනවා මේ නමුතුම මාළු වෙන්නේ නෑ සත පහක් වගේ කරගෙන ඇත්තට මේක ඇවිල්ලා බලන්න ඕනේ මොකද මේක වචනින් කියන්නත් බෑ S දෙකට පේන දේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි මේක ඒ වෙලාවේ. තාත් මාළු සෙට් එකට සෙට් වුණා. සාමාන්‍යයෙන් තෝරු බලයෝ සාලයෝ සූඩයෝ අපි අහලා තියෙන නම්නේ. ඒ වගේ මාළුවෙක් නම් මම තාම දැක්කේ නැහැ. නිකන් සුරතල් මසුන් ටයිප් සෙට් එකක් තමයි දැක්කේ. කොරපත් හරි ලස්සනයි. තව මෝරෙක් තනියද ඔය අලින්ගි ඉන්නවනේ තනිය කියලා තනිය කෙනෙක් මේ වගේ මෝරගෙත් ඉන්නවා තනියෙක් ඉතයි තනි මෝරා තව සෙට් එකක් ඒ පැත්තෙන් එනවා මෝරා මේ පැත්තෙන් ගියා සිග්නල් දාලා යනවා යන්න බුණා යන්නේ අතල්ලා ෂේප් අන්න ඉන්නවා අර මේ තෝරුද පරවුද මෙතන නිකන් මේ කැලයක් කපලා දාලා වගේ තේරෙනවා අමුතු දැනක් මෙතන මේක වෙනම ලෝකයක් ඉතින් තවත් ගැඹුරු මොහොතට ගියා නම් තව ලස්සන දේවල් තියෙනවා බලන්න මම ගැඹුරු මොහොත වීඩියෝ එකකුත් ගේන්නම් ළඟදිම හොඳයි ඉතින් ඔච්චර තමයි මට පෙන්වන්න තියෙන්නේ මේ අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා හරිද අපි ඊළඟට බලමු අපි කොහෙද යන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු තාමත් අපි ඉන්නේ යාපනයේ පැත්තට යන ගමන් ඉතින් දැන් ත්‍රිකුණාමලේ පව් කරලා ත්‍රිකුණාමලෙත් ඉවරයි. අපි දැන් ඊළඟ යන පැත්ත බලන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. ඉතින් අපව subscribe කරන්න කැමති නම් හැබැයි subscribe කරා කියලා ඕගොල්ලන්ට ලැබෙන දෙයක් නැහැ. ඒක අපේ channel එකේ ඉදිරි දියුණුව පිණිසම පවතින දෙයක්. හැබැයි subscribe කරන්න. ඒක අපිට සහයෝගයක් හැටියට. එතකොට bell icon එක click කරලා ඒක notification all කියන එක click කරොත් ඕගලන්ට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඕගලන්ගේ මොබයිල් එකට ඒ නොටිෆිකේෂන් එක එන විදියට හදාගන්න. ඉතින් කැමති නම් අපිත් එක්ක ඉන්න ජය වේවා subscribe කරලා තියාගන්න එහෙනම් ජයෙන් ජයම වේවා. Welcome to Fun JW Fun Crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun උඹලත් කනින් කොබන් fun JW Fun Crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun උඹලත් කනින් කොබන් fun JW Fun subscribe karala pe fun umbalat ganing ko ban fun. Welcome to JW Fun Crew. Get ready for adventure.